ආයුබෝවන් ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ යෝගට් වලින් හදන කේක් එකක්. ඉතින් මේකත් හරියටම චීස් කේක් වගේම රසයි. ඔයාලට මේ කේක් එක අඩුම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හරිම ලේසියෙන් ඉක්මනටම හදාගන්න පුළුවන්. ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. අපි කන සාමාන්‍ය කේක් වලට වඩා මේ කේක් එක හරිම වෙනස් එකක්. වැඩි කතා බහ නැතුව අපි එහෙනම් බලමු මේක කොහොමද හදාගන්නේ මොනවද ඕන කරන බඩු කියලා. ඔන්න එහෙනම් අවශ්‍ය කරන බඩු ලයිස්තුව මම පහලින් දාලා තියෙන්නේ සුපුරුදු විදිහට. ඔයාලා එතනින් අරගෙන බලන්න. මුලින්ම අපි කේක් එක දාගන්න මේ විදිහට තැටියක් සූදානම් කරගමු. කේක් එක බේක් කරන නිසා මම ඇලුමිනියම් තැටියක් තමයි අරගත්තේ. තැටියේ හොඳට තෙල් ටිකක් ගාගන්න. ඊට පස්සේ මේ වගේ ඔයිල් පේපර් එකක් අරන් සම්පූර්ණයෙන්ම අඩිය වසා ගන්න. ඔයාලා ළඟ ලොකු ඔයිල් පේපර් එකක් තියෙනවා නම් තැටිය අඩියේ ඉඳලා උඩට එනකම් මේක දාගන්න. එතකොට අපේ කේක් මිශ්‍රණය ලීක් වෙලා යන්නේ නැහැ. තෙල් කොලේ දාගත්තට පස්සේ හොඳින් තෙල් හරි බටර් හරි ගාගන්න. මේ තියෙන්නේ අවශ්‍ය කරන බඩු. මම මුලින්ම මේ වගේ යෝගට් දෙකක් අරගත්තා. ඉතින් අපිට ඊළඟට බිත්තරත් අවශ්‍ය වෙනවා. ඉතින් මම සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 3ක් තමයි අරගෙන තියෙන්නේ. ඔයාලා ලොකුම බිත්තර ගන්නවා නම් බිත්තර 2ක් අරගන්න. මෙතන මම අරගෙන තියෙනවා පාන් පිටි මේස හැඳි 3ක්. ඊළඟට තව අරගත්තා සීනි මේස හැඳි 5ක්. බේකින් පවුඩර් තේ හැඳි 1ක්. ඒ වගේම තමයි වැනිලා තේ හැඳි 1ක් අරගන්න. හැබැයි මෙහෙම එකක් කියන්න තියෙනවා යෝගට් පැණි රස නිසා සීනි අඩුවෙන් කන්න කැමති අය සීනි මේස හැඳි 2ක් විතර දාගන්න. හැබැයි සීනි මේස හැඳි 5ක් විතර දාගත්තොත් මේක ගොඩක්ම පැණි රස වෙයි. ඉතින් පැණි රස වැඩි වුණ තරමට මේ යෝගට් කේක් එකත් හරිම රසයි. ඒක නිසා රුචිකත්වය අනුව ඔයගොල්ලෝ සීනි යොදා ගන්න. ඔන්න ඉස්සර වෙලාම අපි බිත්තර 3 අරගම්මු. දැන් ඒක වෙන වෙනම කඩලා මේ විදිහට භාජනයට දාගන්න. ඊළඟට අපිට මේක හදාගන්න බ්ලෙන්ඩර් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලා ළඟ බීටර් එකක් තියෙනවා නම් ඒ වුණත් කමක් නැහැ. ඉතින් ඔයාලට බ්ලෙන්ඩර් එකක් හරි බීටර් එකක් හරි නැත්නම් බිත්තර ටික වෙනම භාජනයට කඩලා දාගන්න. ඊට පස්සේ ලී හැන්දක් විස්ක් එකක් එහෙම නැත්නම් ගෑරුප්පුවකින් හරි හොඳින් ගසා ගන්න. ඊළඟට යෝගට් දෙක අරගන්න. දැන් යෝගට් දෙකත් අරගෙන කඩලා මේ බ්ලෙන්ඩර් එකටම දාගමු. මම අරගෙන තියෙන්නේ ග්‍රෑම් 100 යෝගට් දෙකක්. ඔයාලටත් කැමති නිෂ්පාදනයකින් යෝගට් අරගන්න පුළුවන්. දැන් මම පාන් පිටි මේස හැඳි 3ත් මේ බ්ලෙන්ඩර් එකට දාගන්නවා. ඊළඟට බේකින් පවුඩර් තේ හැඳි 1ක් දාගමු. ඉතින් ඔයාලට ලුණු රස අවශ්‍ය නම් ලුණු තේ හැඳි කාලකුත් රස අනුව දාගන්න. අපි තවම මේකට සීනි එකතු කරගත්තේ නැහැ. අපි දැන් ඊළඟට එකතු කරගමු සීනි මේස හැඳි 5. දැන් අවසාන වශයෙන් අපිට ඉතුරු වෙලා තියෙන වැනිලා මම මේ වැනිලා තේ හැඳි එකත් එකතු කරගන්නවා. ඉතින් වැනිලා අත්‍යවශ්‍යමත් නැහැ. අද අපි මේක බේක් කරගන්නේ ලිපේ. ඒක නිසා මේ වගේ භාජනයක් ලිපේ තියලා විනාඩි 10ක් විතර ටිකක් රත් වෙන්න අරිමු. ටිකක් අඩු ගින්දරේ තියාගන්න. එහෙනම් අපි මේක දැන් බ්ලෙන්ඩ් කරගමු. මම විනාඩි 2ක් විතර මේක හොඳින් බ්ලෙන්ඩ් කරගත්තා. මේ තියෙන බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ සීනි කැට ටිකත් හොඳින් දිය වෙලා දැන් ක්‍රීම් එකක් විදිහට තමයි තියෙන්නේ. අපි දැන් මේ ටික අපේ පුඩින් භාජනයට මේ විදිහට දාගමු. oven එකක් තියන කෙනෙකුට පුළුවන් සෙල්සියස් අංශක 180ට දාලා විනාඩි 15ක් විතර බේක් කරගන්න. අපේ භාජනය දැන් ප්‍රීහීට් වෙලා තියෙන්නේ. මේ භාජනයේ පතුරට ඔයාලා වතුර දාන්න එපා. කූලින් රැග් එකක් තියෙනවා නම් ඒක තියලා මේ පුඩින් භාජනයේ තියන්න. මම අඩු ගින්දරේ තිබ්බේ මේ විනාඩි 20කට පස්සේ අපේ යෝගට් කේක් එක දැන් හොඳින් බේක් වෙලා තියෙන්නේ. ඔයාලා ගන්න භාජනය අනුව කාලය වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් කේක් එක විනාඩි 15ක් විතර නිවෙන්න තියාගමු. ඔයාලා උණු පිටින්
කේක් එක ගලවන්න යන්නත් එපා. කේක් එක වටේ තියෙන කොලේ ගලවන්නත් එපා. ටිකක් වෙලා නිමුණට පස්සේ මෙන්න මේ විදිහට කේක් එක උඩට ගලව ගන්න. ඔයා ලොකු කොලයක් දාගෙන තියෙනවා නම් නිවුණට පස්සේ ඔයාලා ලේසියෙන්ම කොලේ උස්සලා උඩට ගන්න පුළුවන්. ඔන්න මම දැන් කේක් එක එළියට අරගෙන වටේ අඩියේ තියෙන කොලෙත් වෙන් කරගත්තා. ඉතින් ඔයාලට ලේසිම ක්‍රමය තමයි ලොකු කොලයක් අරගෙන කේක් තැටියේ කට ළඟට එනකන් ඒ කොලේ එලා ගන්න එක. එතකොට ලේසියෙන් ඔයාලට උඩට උස්සලා අරගන්න පුළුවන්. ඔන්න දැන් අපේ යෝගට් කේක් එක හොඳින් නිවිලා තියෙන්නේ. අපි එහෙනම් කපලා බලමු. මම ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ කේක් එක හතරට තමයි කපා ගත්තේ. ඉතින් ඇත්තටම මේ කේක් එක 12 දෙනෙකුට ප්‍රමාණවත්. මේ බලන්න හරි ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හදලා බලලා මටත් කියන්න. මගේ channel එකත් subscribe කරලා like එකකුත් දාලා comment එකකුත් දාගෙන යන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.